ජෝබේ වික්‍රම උත්තමයා ගැන මම නරකක් කියන්න හදනව නෙවෙයි. නමුත් එක දෙයක් කියන්න ඕනේ මම. සමහර අවස්ථාවන්වලදී ඉස්සර අපි සමහරට වැඩ කරගෙන යනකොට අපි විහිළු කරනවා. සමහර දර්ශනයේ තුලත් විහිළු කරනවා. හැබැයි දර්ශනයේ තුල විහිළු කරන එක ඒ තරම් ගෝචර වැඩක් නෙවෙයි. ඒක මම නම් දැන් කරන්නේ නැහැ. නමුත් බොහොම සරලව අපි බොහොම සුහදව ඉන්න හරිම විනෝදාත්මක මාධ්‍යයක් නේ මේක එක පැත්තකින්. ඉතින් එතෙන්දී ඔය අවසාන දර්ශනයේ ඔය දෙබස් තනිකර තියෙන දර්ශනයේ අපි දෙන්නට වෙඩි තියන්න හදන ජෝ අන්තිමට තීරණය කරනවා මම මුන්ට වෙඩි තියලා වැඩක් නැහැ. ඔයාලා දෙන්න පැනලා ඵලයල්ලා. කියලා දෙන්නට යන්න දෙනවා. ඊට පස්සේ අපි දෙන්න යන්න යනකොට සබිතා ගිහිල්ලා ජෝ අයියාගේ කකුල් දෙක අල්ලලා වඳිනවා. යන්නේ ස්වාමි පුරුෂයා. එදා 3000කට අධික ප්‍රමාණයක් ওই කිරිඳිවල පැත්තේ ඒ ගෙදර ෂූටින් බලන්න ඇවිල්ලා හිටියා. විශාල පිරිසක්. ඔවුන් ඊටාම හැඟුම්බරව හිටියේ. ඔව් ජෝ අපි එක්කම සනත් ගුණතිලක සබීතලා ඔක්කොම ඇවිල්ලා ඉතින් ජෝ අයියා ඒ දර්ශනේ තාම උසස් විදියට කරගෙන ගියා. සබීතත් මම කියන්න ඕන ඇය මම දැක්කේ දෙවනි ගමනේ ඇයගේ කැපවීම. ඒ වගේම ඇයට පොඩි ඉවක් තිබුණා. ඇයගේ මව සහ පියා ජනප්‍රිය නළු නිළි යුවලක් වුණාට ඇයට ඊට වඩා අවශ්‍ය වුණේ දක්ෂතම නිළිය වෙන්න. ඒ සඳහා ඇයට ලැබුණු සමහර පාකිස්තාන් චිත්‍රපටි පවා ඇය අතහැරියා. ඇය දැනගත්ත මේකෙන් මගේ සිනමා කර්මාන්තයේ මම යෙදිලා හිටියට මම හොඳ නිලියෙක් වෙන්නේ නැහැ. මම ජනප්‍රිය නිලියෙක් වෙයි කියලා එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා ඇය මේ අවසාන දර්ශන ඛණ්ඩය එහෙම අවසාන දර්ශන කීපයට ඇය සෑහෙන මේ උනන්දුවක් දැක්වුවා විශේෂයෙන්ම තිස්ස අබේසේකරගේ අධ්‍යක්ෂණය යටතේ. ඉතින් ඒතර අවසානයේට දැන් අපි තිස්සයාගේ තියෙන අවසාන රිහර්සල් එක බැලුවට පස්සේ ඊළඟ එක ආයි කිසිම දෙයක් නැහැ. කැමරාමන්ට කියනවා this is going to be the last rehearsal ඒ කියන්නේ ආයේ එයාට ලයිට් ඇඩ්ජස්ට් කරන්න මොකුත් බෑ. ඊළඟට කෙලින්ම අපි යන්න ඕනේ. එහෙම තමයි යාගේ ක්‍රමය. ඒතකොට කාර්මික ශිල්පීන් සියල්ලම තමන්ගේ අඩු වැඩි ඔක්කොම සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. නළුනිලියෝ මේක කරා ඊළඟ එක ටේක්. ඒ අවසාන රිහර්සල් එකේ සබිත දැන් දන ගහලා වඳිනවා ජෝ මහත්තයාට. වඳින්න ඉස්සලා ජෝ අයියා වැඳ සබිතට. ඔඩියන්ස් එක අර මිනිස්සු සේරම hina වුණා. සබිතා ගැක්ුණා ගියා. සනත් ගුණතිලකට මොකද? මම බලාගෙන ඉන්නවා. මම තක්බීර් වෙලා බලාගෙන හිටියේ Joe, stop it! You are a senior actor. What are you doing to that girl? That is not done. You will have to apologize, sir. Dead silent. I am sorry, Tisa. මේ ඇත්තට වෙච්ච දෙයක්. අද සබිත පෙර ජීවිතුන් අතර ඉන්නවා. එතන දර්ශන තලයේ හිටපු තව කීප දෙනෙක් ඇති. හරි. ඊට පස්සේ ඒ දර්ශනය නැවත වතාවක් කරන්න සෑහෙන වෙලාවක් ගියා. නමුත් මූඩ් එකට එන්න. නමුත් ඒක මම දැකපු දෙයක්. ඒක ඒ කියන්නේ ඒක ඒ විධානය. ඉතින් එහෙම විධානයක් තිස්සයියට කරන්න පුළුවන්කම තියෙනවා මං හිතන්නේ ඕනම නළුවෙකුට නිලියෙකුට ඔහුගේ තිබු දක්ෂතාවය. අනික ජෝ අයියා සහ තිස්සයි අතර තිබුණු සම්බන්ධය තින්ද තමයි වැලිකතරේ ගෝරි මුදලාලි චරිතයේ තිස්සයියට ජෝ අයියාට හම්බ වෙන්නේ. නැත්තම් ඒක කරන්න හිටියේ ඉස්සෙල්ලා ධම්මජාගොඩ. ඇත්ත? ඒක ඔහු කළේ නෑ. ඒ කළේ නැති හේතුන් මං කියන්නේ යනව නෙවෙයි. ඊට පස්සේ ජෝ අයියයි තිස්සයියයි එතකොට පන්නිපිටියේ හිටියේ. අසංක මේක මීට වඩා හොඳට කියයි. මොකද අසංකට මීට වඩා විස්තරාත්මකව තිස්සයියා කියලා ඇති. ජෝ අයියාවයි තිස්සයියයි හැන්දෑවට ඔබට නිවසක් මිලදී ගන්න. ඔබේ නිවස විකුණා ගන්න. අපට කතා කරන්න 0.70326.111.7. එතන ලින්දක් තිබුණු ලින් ගැට්ටේ ඉඳගෙන මේ ඩයලොග් කියනවා. අර ගෝරි මුදලාලිගේ ඩයලොග්. ජෝ අයියා ඒවා කියනවා. ඒවා ජෝ අයියා කියපුවාම තිස්සයියා එක තව මේව කරනවා. තිස්සයියාගේ ඩයලොග් නේ. ඊට පස්සේ මං ගෝරින්ම ගේන්නම් කියලා ජෝ අයියා වඩ ගහගෙන එනවා නිහාල් සිංහ ගාවට. නිහාල් අහනවා තිස්ස වර පිස්සුද? වර පිස්සුද කියලා. මොකද දැන් එතකොට සාරවිට වගේ චිත්‍රපටි කරලා තියෙනවා ජෝ අයියා. අපු ගෙදර වගේ චිත්‍රපටි කරලා ඒ විකර චිත්‍රපටිනේ. රිහර්සල් එක බලන්න කියනවා. ඊට පස්සේ කෙලින්ම රිහර්සල් එක බැලුවා. වැඩේට ෆිට. ඊට පස්සේ නිහාල් අයියාගේ මං අහද්දි නිහාල් අයියා කියනවා කොච්චර ජෝ අයියා කැමරා එකත් එක්ක හිටියද කියලා යාට ඒ දැන් ඩයලොග් එක එහෙම කියනවා. ඒ කියන ඩයලොග් එක කියාගෙන යනකොට දැන් නිහාල් අයියට හිතෙනවා නම් මේ දැන් රිහර්සල් එකේ බලලා ඉවරලා ටේක් එකට යන්නේ. නමුත් මේ කියන විදිහට ඊළඟ ලයින් එක මීට වඩා පොඩ්ඩක් පහත්ින් කිව්වොත් හොඳයි. නැත්නම් ඉහළින් කිව්වොත් හොඳයි කියලා. මොකද එයා ලයින්ස් දන්නවනේ දැන්. අර එක ලයින් එකක් ඉවර වුණාම මෙහෙම කරපුවාම ඊළඟ ලයින් එක වෙනස් ටෝන් එකකින් ලු කියන්නේ. මෙහෙම කරොත් ඊට වැඩිය ලොකු ටෝන් එකකින් ලු කියන්නේ. කියන්නේ අධ්‍යක්ෂවරයා විධානය තේරුම් ගන්නවා. ඒ එවැනි දක්ෂ නළුව අපිට හිටපු රටක් මේක. අපේ රටේ නළුව අදත් ඉන්නවා. අපේ රටේ නළුවන්ට එක්ක හැරෙන්න බෑ.